ඔන්නේ කොමත් එක කාලෙක තිබුණා ලස්සන කැලෑවක්. මේ කැලේ හිටියා ලස්සන හාමි කෙනෙක්. අම්මෝ අද නම් හරි කම්මැලි දවසක්. යන්න ඕනි නරිහම්මලා ගෙවල් පැත්ත රවුමක් දාගෙන. ආව කැලේ මැදක් වෙනකන් ඇවිදන් ගියා. ඔහොම යද්දී මේ මොකද්ද මේ? ලබුවට ටිකක් නේ. අද කම්මැලි කිව්වට කම්මැලිමත් නෑ වගේ. නරියාලගේ ගෙවල් පැත්තට ආපුවකින් නරියටත් දෙන්න ඕනේ මේකෙන් එකක්. ආපෝ මේ නරියා තාම නිදි. ආපෝ මේ නරියා නම් හැම තිස්සෙම නිදි. නරියාමි ගග්ග යන්න එපා. යාරේ මට මේ පොඩ්ඩක් නින්ද ගියා. හරි පොඩ්ඩ. ඔය මොකෝ මේ පැත්තේ? මම මේ ළඟට ආපු ගම මට හම්බුණා සුපිරි ලබුවට ටිකක්. මම ඔයාටත් දෙන්න ආවේ. අනේ මට ඕක කරලා පොඩ්ඩක් නැහනේ. ඕක කොච්චර දෙයක් නැහැ. පස පොඩ්ඩක් බුරුල් කරලා හිටවන්න. ඊට පස්සේ වතුර දාන්න. අනේ මන්දා මං ඕක කරලා බලමුකෝ කෝ දෙන්න වෙන. මේ හාහාමි නම් හොඳට පසබුරුල් කරලා හොඳට වතුර දාලා පැලේ බලාගත්තා. ඒත් මේ නරියා නම් මට ඕවා කරන්න වෙලාවක් නෑ. මට ඒක වෙලාවකුත් නැහැ. පසබුරුල් තැන. මේ තියෙන්නේ. නරියා පසබුරුල් තැනකට තෝරගත්ත ලිබ්බොක්ක. එයා ලිබ්බොක්කට ලබුලට විසික් කරලා එයාගේ හරි අමුතු විදිහකින් වතුර දැම්මා. ඔයාලා දන්නවනේ ඉතින් කොහොමද වතුර දැම්ම කියලා. ටික කාලයක් මේ විදියට ගෙවුණා. ආහාමිගේ ලබු පැලේ නම් හොඳට සරුසාරව හැදුනා. ඒත් නරියාගේ නම් ලබු වැටේ විතරයි. ආහාමිගේ ගියා පැත්තට ගිල්ලනවා. ආහාමිගේ පැලේ හොඳට හැදිලා තියෙනවා. හලෝ කොහොමද නරියාමි? කොහොමද මගේ පළදාව? ආහාමිගේ නම් ලබු කීඩිත් පැලවෙලා. මගේ නම් තාම හිටවපු විදියමයි. ඒකට කමන්නේ නරියාමි. අපි දෙන්නම එකතු වෙලා අද ලබු කිරිබත් හදමු. නියමයිනේ. ලබු කිරිපත් කියන්න හොත කෑමක්. එහෙනම් නරියාමි අපි දෙන්නම වෙනින් ලබු කිරිබත් හදන්න. හරි තාම ලබු කිරිපත් කන්න බැරිද? අම්මේ මේක සුවද? මට තනියමයි කන්න හිතෙන්නේ. ආහාමි යවා ගත්තොත්
මට ඒක තනියමම කන්න පුළුවන්. අනේ ආව්. අපි දෙන්නට ලබු කිරිපත් කන්න නැත්තම් කැන්දකුල ටිකක් අරන් එන්නකෝ. ඉන්න මං ටක් ගාලා ගිහින් කඩන් එන්න. නරියාගේ කපටිකමට රැවටුන මේ හාහාමි කැලෑව පුරාම විඳලා බැලුවත් නැට්ට නැති කැන්දකොළ නම් හොයාගන්න බැරි වුණා. අන්තිමට නැට්ට තියෙන කැන්දකොළ ටිකක් ආව අරන් ගියා. හාවෙතනට යද්දි ලබු කිරිබත් මුට්ටිය මුකුත් නැහැ. බිම පෙරලිලා. නරියටත් හොඳටම අමාරුයි. නරියන් මේ මොකද උනේ? අනේ බලන්නකො ආමේ. මට හොරු ටිකක් ඇවිල්ලා මතක් ගහලා කිරිපත් සේරම කාලා ගියා. ඔය මුට්ටි කියනවා නම් ඔයා කන්න. මට නම් බෑ. අම්මා. ආහාමිට නම් වෙච්ච වැඩේ තේරුණා. නරියක් කිරිබත් සේරම කාලා පොල් මුඩ්ඩකුත් ගහගෙන තමයි හිටියේ. හාහාම මේ පොල් මුඩ්ඩ ගැලෙව්වා. පොල් මුඩ්ඩ ගැලෙව්ව විතර දෙන්නම ජරාවෙන් නෑ වුණා. හාහාමි ගඟට ගිහින් පිරිසිදු දෙලා ආයෙත් නරිය ගාවට ආවා. මම නම් රෙදි නැන්දට කියලා හොදගත්තා. ඔයත් රෙදි නැන්දට කියලා හොදගන්න. ඒක හොඳයි. නරියා ඉක්මනට අමාරුවෙන් රෙදි නැන්ද ගාවට ගියා. රෙදි නැන්දේ. පැටියෝ කොහොමද? මං ඔබව අල්ලගන්න හිටියේ. දැන් ඒවා ඉවරයි. මාවත් අර හාරු වගේ හොදලා දෙන්නකෝ. A few moments later. රෙදි නැන්ද කොහොමත් නරියාලත් එක්ක තරහයි. රෙදි නැන්දගෙන් ගැලවුන්න නරියාමි කැලෑව දිගේ කෑ ගහ ගහ දිව්වා.